පාඩුක ඔබ පිළිබඳව කිසිම අම්මනාපයක් නැහැ මම කාමී සමග සාකච්ඡා කළාට. ඒ වුණාට ඒක හරිය නෑනේ. ඇයි කිව්වෙත්? හරි හරි. ඔබට මේ සැකයක් සංකාවක් තිබෙනවනේ මට පුංචි වේලාවක් දෙන්නකෝ කාමිනීව සමග සාකච්ඡා කරන්න. ඒ එනවා වෙනවකෝ. රාජෙක් මාල් කැල්පොටේට මාව කියන්නේ රේ මොඩතන නම්බුනාමද මේ චූටි වෙලාවකටලු. චූටි වෙලාවත් ඇතිකොට. මොකද කඩුල කියන්නේ? මේ හරි. ඔබට එච්චර සැකයක් සංකාවක් තිබුණා මට විනාඩියක් කර දියාකෝ කාමිනී. මෙහෙටකෝ ගෙදර ඇවිල්ලා ගෑණි විනාඩියකට මොන විනාඩියකටලු මේකින තප්පරෙත් අනේ කඩුල මොකද ඔබ කියන්නේ? මේක විශේෂ රාජකාරියක් කඩුල. මේමයි. ඔව්. මගේ කොන්දේ දොඩක වෙලා ඉන්න ඕනේ. හරි. කිවෙන්ද ඔබ ප්‍රකාශ කරන්නේ? මොනවද අනේ මේ? කාලේ විනාඩියයි. හරි. ඔයාට මාව විශ්වාස නැද්ද? මට අරකව විශ්වාසයි ඔයා විශ්වාස නැහැ. අර ප්‍රකාශ කරපන්කෝ මට අපේ රාජකාරී තිබෙනවා. දකින්න. මොකටද අනේ මේ? මොකද කඩුල කරන්නේ? දකින්නකෝ. අටුල යාන විනාඩියක් ඇති අනේ මේ මට මේ නේතොට තප්පර බාගෙට. කඩුල? මන්ද ඔබ මේ රූප සටහන ගන්නේ? ආමරාය රැට පයින්නේ උඹ තමයි මේ. ඒ කිව්වේ? මොනවද මේ සංකේවත් කරන්නේ? ඒක ඉන්න මේ කොටු දෙක. ඔබයි කොටුවක ඉන්නේ කතා කරන්න පුළුවන්. අතෙන් අල්ලන්න බෑ. ඔව්. ළඟට ලං වෙන්න බෑ. ඔව්. කොටුවෙන් කොටුවට පයින්න බෑ. හරි. කතාරින්න බෑ. හරි හොඳයි කඩුල. මම මගේ සියලුම නීතිවලට එකගයි. මේ කොටුවේ මම එහා පැත්තට යන්නෙත් නැහැ. කාමීට මේ කොටුවේ ඉඳලා සාකච්ඡා කරලා මම මගේ සාකච්ඡාව ඉවර කරලා මම හැකියි තාක් තිබුණේ මෙතන පිටව යනවා. මේක රාජකාරී අවස්ථාවක් කඩුල. ඔබ තේරුම්ගන්නේ මේක. ඔයාට මාව විශ්වාසයි නේද? විශ්වාසය උන අඩිය මේ පැත්තට ඇයි? ඔයා විශ්වාසයෙන් කකුල විශ්වාසය. හරි. හොඳයි මම ඔබට ප්‍රකාශ කරනවා අපි කිසිදාගේ කිසිම එහෙම සම්බන්ධතාවයක් මේ කොටුව පිටින් යන්නේ නැහැ කියලා. මේක විශේෂ සාකච්ඡාවක්. ඒ නිසා ඔබ මද වේලාවකට එළියට ඵලයක්. හරි විනාඩියයි. හරි පැත්තකට ඉඳපන්කෝ මේ පාඩුක. මේ කාමිනී. පාදක කුමරුවනේ? කාමිනී ඔබට විශේෂ යාමක් යක්. හරි පැත්තකට ඉඳපන්කෝ. මේක විශේෂ රාජකාරියක්. මේ මනුස්සයාට පිස්සුද වන්දන්නේ කාමිනී බලන්නකෝ. ඉතින් රාජ කුමරුවනේ? මේ මොකටද හදිස්සියෙන් මාමුඩ ගෙන්න ආවේ? කාමිනී විශේෂ සාකච්ඡාවක් කිව සඳහායි මම මේ ඔබගේ නිවසට ආවා. අනේ ඉතින් කියන්නකෝ. ඔබගේ මට විශේෂ රාජකාරියක් සිදු කරගන්න තිබෙනවා. විශේෂ රාජකාරියක්? එහෙමයි කාමිනී. අනේ පවසන්න මොකද මගෙන් කරන්න ඕනේ? කාමිනී දන්නවනේ පුංචි දාන්දර මම මේ රාජ මන්දිරේ තමයි හැදිනෙන්නේ. අනේ ඉතින් මම නොදන්න මේ ඉතින්. ඒ නිසා කාමිනී මම හැමදාමත් ආදරය කළා මගේ චේතනාවට. ඔව් ඉතින්. නමුත් කාමිනී ආ මගේ චේතනාව දැන් මට පිටුපාලා. මොනවා? ඔව් කාමිනී. ඒ කියන්නේ? මගේ චේතනාව මට ආදරය කරන්නේ නැහැ කාමිනී. අනේ එතකොට ඉතින් ඒ නිසා කාමිනී මට උදව් කරන්න ඕන. මම උදව් කරන්නේ? ඔව්. අනේ ඉතින් මම කොහොම කියලා උදව් කරන්නද? මම විශේෂ ක්‍රම විද්‍යාවක් සකසලා තිබෙනවා කාමිනී මගේ චේතනාව මට ලබා ගන්න. අනේ හොඳයි ඒ හොඳයි. නිසා ඔබ මට ඒ සඳහා උදව් කළ යන්න ඕන. නිකන් නම් ඉතින් ඕවා කරන්න බෑ රාජක කුමරුවනේ. කාමිනී මම ඔබට ප්‍රකාශ කරන්න තමයි හිටියේ. මම ඔබට වසුරක් 1000ක් ලබා දෙනවා. හරි. මේ දේ සිද්ධ කරනවට වසුරක් 1000ක් ලබා දෙනවා හැබැයි මේක කඩුලට කියන්න බෑ. මේ සතර කම්මන්ත්‍රය අපි දෙන්න මම ගාමක් කරක් තිබිය යුතුයි. හොඳයි. කාමිනී ඒ කියන්නේ ඔබ හැමදාමත් ඔබ දන්නවා මගේ චේතනාවට නැවුම් පළතුරු වරන් ගිහිලා දීලා ඇයව සතුටු කරනවා කියලා. අනේ ඕ ඒ නිසා කාමිනී මගේ චේතනාව මට ලබා ගන්නට මම මේ දෙන හරි තව විනාඩියක. හරි කඩුල තව විනාඩියයි. හරි. කාමිනී මේ වසී බෙහෙත චේතනාට ඔබ ඔය පළතුරකට දාලා මට දීලා කාමිනී මට වසී කරලා දෙන්න කාමිනී. හොඳයි. මම පුළුවන් උත්සාහයක් ගන්නකො. අනේ කාමිනී මගේ චේතනාවට මම ගොඩාක් ආදරෙයි. ඒ නිසා කාමිනී මේ වසී බෙහෙත මගේ චේතනාට කන්න දීලා මට කොහොම හරි චේතනාව ලබා ගන්න ඕන. හොඳයි. බාදක කුමරුවනේ. දැන් අපේ එක්කන ඇහුවොත් එම මොනවද මේ මාත් එක කියෙව්වේ? අපච්චි. ඇයි මොකද මේ? මොකද නටුනේ? මං එනකොට ඔයාලා දෙන්න කොටු පැනලා. මොනවා? නෑ මේ මම මේක පුතනමයි මේ බලන්නකෝ. මේ බලන්න කඩුල මම එතන ඉන්නේ. ආයෙත් පැනලා.
හා දැන් වැඩි යන්නේ කඩුල හරි හොඳයි එහෙනම් කාමරේ ඒ විදිහට ඒ සාකච්ඡා කරද්දී ඒ විදිහට කරන්න හොඳයි එහෙනම් මම ගිහින් එන්න කඩුල එහෙනම් මම ගිහින් එන්නම් ඒ රාජකාරී හරියට ඉස්ස ගන්න ඕන හා ගියා මේ මාරු කරා මොකද කිව්වේ හැවටි චපොල් කිච්චා වෙන මොකවත් කිව්වේ නෑ ඔයා රැවටුණා හොඳටමනේ වෙන මොනවත් නෙමෙයි කිව්වේ මොකද කිව්වේ මේ එන පොරපෝය දවසේ උත්සවයක් තියෙනවලු රාජ මන්දිරේ අලුත් පළතුරු ටිකක් අරගෙන එන්න කිව්වා ඔයාට ඔව් එන හොඳ ගානක් හොයාගත්තේ කියලා ඒක තමයි මේ ඉරෝ එන මම කරන්න හරි දැන් හොඳ පළතුරු ටිකක් හොයාගන්න ඕනේ